හායි යාළුවනේ අද මම අරගෙන ආවේ ලෝකේ බලවත්ම සයිකික් කොල්ලෙක් වුණත් තමන්ගේ ඇඟ හදාගන්න ජිම් යන්න තියෙන කරපු මොබ්ගේ කතාවේ දෙවෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා මොබ් කොච්චර පවර්ෆුල්ද කියලා. හැමෝම හිතමු බලෙන් ලෝකෙම අල්ලයි කියලා. හැබැයි අද එපිසෝඩ් එකේදී මොබ් ගන්න තියෙන නිසා මුළු ඉස්කෝලේම හොල්ලන්න මොකට පුළුවන් වෙනවා. මොකද්ද මේ ටෙලිපති ක්ලබ් එක? මොබ්ට මොකද උනේ? අද අපි ඒ ගැන කතා කරමු. මේ ක්ලබ් එකේ ඉන්නේ කුරත් ඇතුළු කම්මැලි සෙට් එකක්. උන් කරන්නේම වීඩියෝ ගේම් ගහන එක. ශිෂ්‍ය සභාවේ සභාපති සංජයවිත් මුන්ට කියනවා සමාජිකයෝ පහක් නැති නිසා මේ ක්ලබ් එක වහලා දානවා කියලා. ඊට පස්සේ කාමරේ බොඩි බිල්ඩින් කණ්ඩායමට දෙනවා කියලා. ඉතින් කුරතතු පිරිස පණ දාගෙන මෙම්බර් කෙනෙක් හොයනවා. ඊට පස්සේ මෙම්බර් කෙනෙක් හොයද්දි තමයි මුන්ට මතක් වෙන්නේ මොබ්. මොකද මොබ්ට ඇත්තටම පව එකක් තියෙනවා කියලා මුන් දන්නවා. දැන් අපිට පෙන්වන්නේ රේගනුයි මොබුයි ඊළඟට යනවා එක හයි ස්කූල් එකකට. එතන ඉන්නවා ලස්සන කිරිලන්ගේ පින්තූර හොරකම් කරන නරක හොල්මනක්. මොබ් මේ හොල්මන පස්සේ යනකොට ඒ හොල්මන මොබ්ගේ හිත පෑදෙන විදිහට කතා කරනවා. ඒත් මොබ් කිසිම කලබලයක් නැතුව ඒ ආත්මය විනාශ කරලා දානවා. මේ වෙලාවේ මොබ් රේගන්ගෙන් අහනවා ඇයි මට මේ වගේ සයිකික් බලයක් ලැබුණේ කියලා. රේගන් දෙනවා සුපිරි උත්තරයක්. ඔයාට සයිකික් පවර් එකක් හම්බුණා කියලා ඔයා විශේෂ වෙන්නේ නැහැ. ඒක හරියට සමහරුන්ට වේගෙන් දුවන්න පුළුවන් වගේ දෙයක් විතරයි කියලා. ආයෙත් ඉස්කෝලේදී කුරස ඇතුළු සෙට් එක මොබ්ව වට කරගෙන බල කරනවා ක්ලබ් එකට එන්න කියලා. මොබ් ටෝනි තමන් ආදරය කරන සුබෝමියෝගේ හිත දිනා ගන්න. එයා දකිනවා සුබෝමි කැමති ශක්තිමත් පිරිමියාට කියලා. මොබ් කල්පනා කරනවා තමන්ගේ බලයෙන් සුබෝමියව දිනා ගන්න බෑ කියලා. ටෙලිපති ක්ලබ් එකේ මොබ් බලෙන් වගේ එකන් යනවා සයින් කරගන්න. හැමෝම හිතන්නේ මොබ් මේකට සයින් කරයි කියලා. ඒත් මොබ් ෆෝම් එක පැත්තක දාලා අල්ලු කාමරේ තියෙන බොඩි බිල්ඩින් ක්ලබ් එකට ගිහින් කියනවා මට ඔයාලා ක්ලබ් එකට එන්න ඕනේ කියලා. අර ටෙලිපති ක්ලබ් එකේ ඉන්න ඔක්කොම වගේ හොල්මන් වෙනවා. ඒ මන්දිවට බොඩි ක්ලබ් එකේ ඉන්න යෝධයෝ වගේ උන් ටිකත් ඇවි ටෙලිපති උන්ට බය වෙන්න එපා කියලා උන්ගේ කාමරේ ඉඩ බෙදා ගන්න එකඟ වෙනවා. මොබ් තමන්ගේ ලෙහිසිම මාවත සයිකික් පවර් එක අතෑරලා කට්ටිය එක කාලා බීලා ඇඟ හදාගන්න තීරණය කරපු තැනින් එපිසෝඩ් එක ඉවර වෙනවා. හරි යාළුවනේ ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මේ පළවෙනි එපිසෝඩ් 2 3 ඇතුලේ එහෙම වැඩි විස්තර කරන්න දෙයක් නැහැ. ඔයාලට එපිසෝඩ් 4න් පස්සේ තමයි සුපිරි ඒවා බලා ගන්න පුළුවන්. සුපිරි ෆයිට් සීන් පට්ටම ඇනිමේෂන් තියෙන එපිසෝඩ් 4න් පස්සේ තමයි ගොඩක්ම. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන් යන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා තව කෙනෙක්ට ෂෙයා කරන්න. මේ වීඩියෝ එක මොනවා හරි අඩුපාඩුවක් එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.